මැදපෙරදිග යුදගින්න දැන් පාලනයෙන් තොරමට්ටමකට ඇවිත්. ඇමරිකානු හමුදා රිජුවම මැදිහත්වීමත් එක්ක ඉරානය දැවන්ත අර්බුදයකට මුහුණ දීලා තියෙනවා. සිද්ධ වෙමින් පවතින දරුණුම මෙහියුම් කිහිපයක් මෙන්ඩ. ඇමරිකානු ගුවන් ප්‍රහාර හමුවේ ඉරානයේ කරාජ් ප්‍රදේශය පිහිටි උසම පාලම වන B1 පාලම සම්පූර්ණයෙන්ම විනාශ වුණා. ඉරානයට අවශ්‍ය මිසයිල සහ යුදෝපකරණ ප්‍රවාහනය කරන ප්‍රධාන සැපයුම් මාර්ගය අඩපන කිරීම මෙහි මූලික අරමුණයි. ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයට දැඩි අනතුරු ඇගවීමක් කරමින් පවසන්නේ ඔවුන් වහාම සාකච්ඡා සඳහා එටඟ නොවන්නේ නම් ඉරානය ගල් යුගයට ඇද දමන බවයි. ඉදිරි සති කිහිපය ඇතුළත ඉරානයේ සියලුම බලශක්ති මධ්‍යස්ථාන ඉලක්ක කරගන්නා බවටයි ඔහු අවධාරණය කරන්නේ. මේ අතර හෝමුස් සමුද්‍ර සන්ධිය සම්බන්ධයෙන්ද ඇමරිකාව අවසන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. නියමිත දිනට පෙර එම මුහුදු මාර්ගය විවෘත නොකළහොත් ඉරානයේ තෙල් පිරිපහදු මධ්‍යස්ථාන අලු කර දමන බවටයි ඔවුන් පවසන්නේ. මේ තත්ත්වය නිසා ලෝක වෙළඳපොලේ තෙල් බැරලයක මිල $110ක සීමාව දක්වා එකවර ඉහළ ගියා. ඉරානයේ මීළඟ පියවර කුමක් වෙයිද? ලෝක යුද්ධයක පෙරනිමිතිද මේ? මෙවැනි උණුසුම් තොරතුරු එසනින් දැනගන්න අපේ channel එක subscribe කරලා තියාගන්න.